අහනකොට හිතෙනවා මෙන්න කුසල්, මෙන්න අකුසල්, මෙන්න යහපත් දේ, මෙන්න අයහපත් දේ කියලා හිතට ලාවට හෝ දැනෙනවා. එහෙම දැනුණට අර අකුසල් දුරු කරගන්න වීරිය නැහැ. ඒ හරි පාරට එන්න හැකියාව නැහැ. බුද්ධ කාලේ එක බණපදයෙන් මඟපල් ලැබුවා. ඒ ධර්මයේ ඒ විදිහට මේ සූත්‍ර දේශනා අද ඇහෙනවා. නමුත් අර මඟපල් තබා ජීවිතයේ අකුසල් දුරු කරගන්න වැඩපිළිවෙලටවත් එන්න වීරිය නැහැ. හැකියාව නැහැ. ඕනේ එක පිරිසකට. තව පිරිසක් ඉන්නවා යාළුවට තේරෙන්නේ නැහැ. කියන්නේ එකක්, ඇහෙන්නේ එකක්, තේරුම් ගන්න එකක්. එහෙම ගත්තොත් අසරණයි නේද? දැන් මේ අසරණ පිරිසට මේ අසරණ ලෝකෙට සරණක් ඕන. ඒ සරණ ඉල්ලලා තමයි ජීවිතේ වෙනස් කරගන්නේ. එතකොට පින්වත්නි, ඒ සරණ අපි ඉස්සෙල්ලාම හදාගන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන්. බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදෙන්න ශ්‍රී සද්ධර්මයට හිත පහදින්න මේ ආර්ය මහා සගරුවන මහරහතන් වහන්සේලා ගැන හිත පහදින්න මේ හිත ඍජු වෙනවා. හිතේ ලාමකකම් දුරු වෙනවා. එතකොට ඒ නිසා අපි කවුරුත් අතිශයින් විහිසිය යුතුයි ශාස්ත්‍රඥ වහන්සේ ගැන බලවත් වූ ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස. බලවත් වූ ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස. ඒ නිසායි අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ආචාර්ය මනුස්සෝ නමින් ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් ජීවිතය ගැන ඒ උතුම් සම්බුදු සිරිත ලියවේ. එතකොට හිතන්න බලන්න ඒක සුළු දෙයක් නෙවෙයි. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තමයි ත්‍රිපිටකයේ මේ විදිහට හිත පහදවගෙන ශ්‍රද්ධාවෙන් කියවපු කෙනා. ලොකු ස්වාමීන් වහන්සේට තමයි ඉස්සෙල්ලාම ඇති උනේ මෑත භාගේ අපි ගත්තොත් අපේ සත්පුරුෂ වෙල පිළිවෙලේ මහමෙවුනාව කියමු. ලොකු ස්වාමීන් වහන්සේට ඉස්සෙල්ලාම ඇති උනේ මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න මේ ධර්මයෙන් පිළිසරණ හොයන්න ඕන කියලා. සූත්‍ර දේශනා හරියට තේරුම් ගන්න එක ලොකු ස්වාමීන් වහන්සේට ඇතිවෙච්ච භාග්‍යයක් නේ. ලොකු ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කළේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියලා විස්තර කළේ ලොකු ස්වාමීන් වහන්සේනේ. පංච උපාදානස්කන්ධේ පටිච්ච සමුපාදේ ආයතන ගැන මෙච්චර බණ කියපු කෙනෙක් ඉන්නවද ලොකු ස්වාමීන් වහන්සේ තරම්? ලොකු ස්වාමීන් වහන්සේ තරම් ගැඹුරු ධර්මයේ විස්තර කරපු කෙනෙක් නැහැ ලංකාවේ. එච්චර ධර්ම දේශනා කළා තියෙනවා. අකුරක් ගානේ ගැඹුරු ධර්මයේ විස්තර කළා. අකුරක් ගානේ සතිපට්ඨානෙ විස්තර කළා. අකුරක් ගානේ සත්‍ය සූත්‍රපාංශික ධර්ම විස්තර කළා. එතකොට මහා මෙවුනාව ආරම්භ කරන්නත් කලින් තමයි සතිපට්ඨාන පොත ලියන්නේ ලොකු ස්වාමීන් වහන්සේ. බලන්නකො සතිපට්ඨාන පොතේ විග්‍රහය. මේ ඒ සූත්‍ර දේශනාවේ ඒ අර්ථ මතු කිරීම සාමාන්‍ය කෙනෙකුට නම් කරන්න අමාරුයි කියලා. කෙනෙක් බලන කල්පනාව තියෙන කෙනෙකුට තේරෙනවා. එතකොට මේ මහා මෙවුනාව ආරම්භ කරන්නත් කලින් සතිපට්ඨාන පොත ලියුවේ. එතකොට මහා මෙවුනාව ආරම්භ කරන්නත් කලින් ලොකු ස්වාමීන් වහන්සේට ධර්මය ගැන තිබ්බ දැක්ම කල්පනා කරන්න. ඔය මීට අවුරුදු 22කට කලින් 1999ට කලින්. ඊට පස්සේ 1999න් අගෝස්තු මාසේ මහා මෙවුනා අසපු ආරම්භ කළේ පොල්ලතු පෙළවල් 5කින්. ඒ වෙනකොට තැනින් තැන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා. නුවණින් විමසනවා. භාවනාවල් පුරුදු කරනවා. සමත වශයෙන් විදර්ශනා වශයෙන්. දවස් ගණන් දින ගණන් භාවනා වැඩසටහන් තිබුණා. ඒතර මේ වාගේ ඊළඟට ත්‍රිපිටක පරිවර්තන සිද්ධ වුණා. නැවත ධර්මයේ කියුවා. ශිෂ්‍ය පිරිසට ධර්ම ඉගෙනුවා. ඒතර මේ වාගේ දහම් වැඩ පිළිවෙලක් එක්ක යද්දී ලොකු ස්වාමීන් වහන්සේගේ හිත මෝරනවද ලාමක වෙනවද? මේ විදිහට යද්දී හිත මෝරනවනේ. ධර්මයෙන් වැඩෙනවනේ. එතකොට අර සතිපට්ඨානේ ලියනකොට එච්චර දැක්මක් තිබ්බනම් සාංශනීය ගැන මේ අවුරුදු 22ක් වෙනකොට කොච්චර හිත මෝරලා ඇතිද? ධර්මයේ ගැන කොච්චර මේ මෝරපු බවකට උන්වහන්සේ ඒ හිතපත් වෙලාද? ඒ විදිහේ දැක්මක් තියෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපගේ පරම පූජනීය ආචාර්ය වහන්සේ අපිට දුන්න දායාදේ තමයි 20 වසරකේ ධර්ම ප්‍රචාරය කැටි කරලා අපිට මංජු ශාවක රුවලා දුන්නා වගේ දෙයක් තමයි ආචාර්ය මනුස්සෝ පොත් වහන්සේ ලියපු එක. ආචාර්ය මනුස්සෝ පොත් වහන්සේගේ තියෙන කුමක්ද? ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි.
අච්චරිය මනුස්සෝ. එහෙනම් ධර්මයෙන් මෝරන්න ධර්මයෙන් වැඩෙන්න ශාසනය ගැන දැනෙන්න හිතේ දෝංකාර දෙන්නේ කොමඟද? ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. ඒ රහතන් වහන්සේලා පවා උදන් අනනවා. බුද්ධා ලෝකේ අනුත්තරාති. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝහි අනුත්තරයි කියලා. රහතන් වහන්සේලාගේ බලන්න. රහතන් වහන්සේලාගේ උදාන ගාථාව තමයි බුද්ධා ලෝකේ අනුත්තරාති. බුදුරජාණන් වහන්සේ ලෝකේ අනුත්තරයි. මගපල ලැබූ යක්ෂයන්ගේ ජීවිත, දිව්වරුන්ගේ ජීවිතය දෙස බලන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජීවිතේට මෙලොවත් පරලොවත් යහපත පිණිස යදි සච්චා ධමා ඡාගා කන්ත්‍යා බියෝන විජ්ජති. සත්‍යත් දමනයත් ත්‍යාගයත් ඉවසීමත් තරම් දෙයක් නැහැ. කියනවා වෙන අන්‍ය ශ්‍රමණ බ්‍රහ්මණවරුන්ගෙන් අහන්න ආලවක ගිහිල්ලා මේ චතුරාර්ය සත්‍ය තරම් සත්‍ය වචන කතා කිරීම, සත්‍ය අවබෝධ කිරීම, ඉන්ද්‍රිය දමනය, ඊළඟට අත්හැරීම, ධාමයෙන් යුතුව ඉවසීම තරම් ලෝකයේ ශ්‍රේෂ්ඨ දේවල් තියෙනවද කියලා අහන්න. ඒ වෙනකොට ආලවක ධර්මය අවබෝධ කරපු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ දන ගහලා ආලවක කියනවා, ස්වාමීනි මට නෑ උවමනාවක් තවත් කෙනෙක්ගෙන් ඕක අහන්න. මට තියෙන්නේ උවමනාවක්. ගමින් ගම, හන්දියෙන් හන්දිය, නගරයෙන් නගරය, පුරවරෙන් පුරවරට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා මං කිය යන්න ආසයි. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන පිවිතුරු බව කියන්න ආසයි. බලන සෝතාපන්න වෙච්ච කෙනාගේ හිතේ තියෙන මම සෝවාන් වුණා කියන්නත් නෙවෙයි. මේ ධර්මයේ ගැඹුරු බව මේකයි, මෙච්චර ගැඹුරු එකක් මම අවබෝධ කළේ කියලා ඒ ගැඹුර කියන්නත් නෙවෙයි. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ අනුත්තර බව, ආශ්චර්ය බව, තවත් බව, ආශ්චර්ය බව. තවත් විමසලා බලන්න. සාතාගිර හේමවත භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ධර්මය අවබෝධ කරපු අවස්ථාව. ඔවුන් පවා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා සිටිනවා, ස්වාමීනි මෙතන රැස්ුණේ යකොන් ඉන්නවා දහසක්. අපි දැන් ගමින් ගමට යනවා. අපි නගරෙන් නගරයට යනවා. බුදුරජාණන් වහන්සේ ගැන ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සොඳුරු බව අපි දැන් කිය යනවා. ඔවුන් සෝතාපන්න අය. තමන් සෝහන් වුණ බවවත්. ඒ තමන් අවබෝධ කරපු ධර්මයේ ගැඹුරේ පතුල ගැනවත් නොවේ ඔවුන් කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒ උතුම් සත්පුරුෂයන්ගේ දහම් වැඩපිළිවෙල, ඔවුන් ධර්මය අවබෝධ කරපු පිළිවෙල ඒකාන්තයෙන් සත්‍යයි. ඒ නිසා බලන්න පින්වත්නි, අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ද මේ ධර්මයේ මෙච්චර ලෝකෙට කියලා, මෙච්චර ධර්මයේ ලියලා, මෙච්චර ධර්මයේ මිනිසුන්ට දායාද කරලා අවසානයේ උන්වහන්සේත් අර නැගුවා ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා. ධර්මයේ අහුණානේ, ධර්මයේ දැනුණානේ. ඒ සත්පුරුෂයන්ගේ දහන් න්‍යායට එකඟයි නේවා. එහෙනම් අපිට ලැබුණ ආචාර්යයන් වහන්සේ ගැන අපිට සැකයක් නැහැ. අපිට ධර්මයේම දායාද කළා කියලා. ඒ නිසා ඔබට ධර්මයේ ලැබුණා නම්, ඔබත් ධර්මය අහන්න ආස නම්, ඔබට ධර්මයේ වැඩපිළිවෙලට එන්න ආස නම්, ඔබත් මෙච්චර කාලයක් අවංකවම නම් ධර්මය අහන්නේ. ඔබගේ හිතෙත් රැව් දෙන්න ඕන හඬක්. ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ පුදුම සහගතයි. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන සිතාගත නොහැකි. එවැනි වූ වදන් ඔබගේ සිත තුළ රැව් දෙන්න ඕනේ. ඒ නිසා කල්පනා කළා අපි පසුගිය කාලේ නොනවත්තා එක දිගට ගොඩාක් ධර්මයේ දේශනා කළා. මේ කොරෝනා වසංගතේ පමණක් නෙවෙයි, පාස්කුපහාරය, මේ බෝම්බ ගහන සිද්ධිය ඇවිල්ලා මේ ලංකාව සාලිත වෙලා තියෙන කාලේ එක දිගට ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. මිලින්ද ප්‍රශ්නේ පටන්. ඉතින් ඔය ආකාරයෙන් ධර්මය දේශනා කරමින් එතන මිනිස්සු ගොඩාක් ඒ ධර්මය ඇහුවා. ඔබ ධර්මයේ ගොඩක් ඇහුවා. දැන් බලන්න මේ හඬ ඔබගේ හිතේ දෝංකාර දෙනවද කියලා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්ය කියලා. ඒ බුදුරජාණන් වහන්සේ පුදුම සහගත කෙනෙක් කියලා ඔබට දැනෙනවා නම් ඔබ ධර්මයේ මාවතට, සත්පුරුෂයන්ගේ මාවතට, ඒ සොඳුරු මාර්ගයේ දෙසට ඔබ යන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා හිතේ දැනෙන්න ඕනේ. හිතේ දැනෙන්න ඕන. අන්න ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන උපදින ප්‍රේමය, බුදුරජාණන් වහන්සේ ගැන උපදින ශ්‍රද්ධාව ඔහුව සුගතියට යනවා. මගපල් ලබන එකෙන් මෙහා ගැන මම මේ කියන්නේ.
සද්ධා මත්තම් පේම මත්තම් සබ්බීති සග්ගපරායන. සද්ධා මාත්‍රයක් පේම මාත්‍රයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔවුන් සුගති පරායනයි. අස්සසිල ලබන්න, ඒ පිහිට ලබන්න, ශෝකී අත්හරින්න. ශෝකී අත්හැරලා ශාසනයෙන් ලැබුණ දායාදේ මේ ශ්‍රද්ධා මාණික්කය රැක ගන්න. දුගී දුප්පත් අසරණ භවෙන් තැවි තැවි පීඩා විඳ විඳ තවත් ඉන්න එපා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය බව අහන්න. මවුන් කරටගෙන යොවුන් පුතා මහ සාගරයේ පීනද්දී සම්බුදුවරුන්ගේ ජීවිතය ගැන සිතා මහා බ්‍රහ්මී සොඳුරු සම්බුදු ජීවිතයේ සැපය හිතෙන් බුදුරු ගැන හිතන සැප හිතෙන් විඳ විඳ මනුලෝ බැලුවා. එවැනි වූ සම්බුදු බවකට පෙරුම් පුරන හෝ පෙරුම් පුරන්න සුදුසු කවුරුත් ඉඳීද? අන්ධකාරයේ දිලෙන පහනක් වගේ, නිල් පාට පළසක පෙරලෙන රන් කඳක් වගේ සයුරේ මවුන් කරටගෙන පීනන පුතෙක් දුටුවා. ඒ 20 අසංඛ්‍යීය කල්පයකට කලින් 20 අසංඛ්‍යීය කල්පයකට කලින් මවුන් කරටගෙන දවස් 7ක් එක දිගට සාගරේ පීනනවා. එහෙම ආශ්චර්යයක් නෙවෙයිද? විවරණ ලබන්නත් කලින් එහෙම පීනගෙන යද්දී බ්‍රහ්මයා විරල ලං කළේ නැහැ. මොහොත කෙටි කළෙත් නැහැ. ඔහුගේ ඇඟට ශක්තිය දැම්මෙත් නැහැ. බලා සිටියා. මෙවැනි වූ වීරිය තුන් ලෝම දකින ඒ බ්‍රහ්මයාට ඇඟිලි 10කින් ඇඟිලි 10න් ලෝක ධාතු 1000ක් එළිය කරන්න පුළුවන් බ්‍රහ්මයාට පෙනුන්නේ නැහැ එවැනි වීරියක් වෙන කෙනෙක් තුල. හිතුවා මොහු හිතුවොත් බුදු වෙන්න ඕන කියලා. මොහුට ලේසියෙන් ලං විය නොහැකි, ලේසියෙන් පිරිය නොහැකි පුණ්‍ය පාරමිතා ඇති සාමාන්‍ය මිනිස්සෙකුට සම්බුදු වෙනවා කියන එක සිතාගතවත් නොහැකි දෙයක්. එවැනි දෙයකට යන්න මොහුට හැකි වේවි. ඒ නිසා බ්‍රහ්මයා බ්‍රහ්ම ඉරිදී මවුන් ඊතර කරන්නාසේ සකල ලෝකයාද ඊතර කරවමි සම්බුදු වෙමි කියන අදහස අර පීනන වීරිය කරන කෙනාගේ චේතනාවට මොහු කළා. ඒතර සයුර මැදදීම හිතුණා බුද්ධෝහං බෝධිසාමි මම සම්බුදු වෙලා අන් අයට අවබෝධ කරගන්නවා. දැන් හිතට එනවා එහෙම එකක්. ඊළඟට මම තරණය කරලා මේ සංසාරේ අන් අය ඊතර කරනවා. මම සම්බුදු වෙනවා කියලා. ඔන්න වීරියෙන් වෙරළට සේන් දුන්නා. මව පුතාගේ හිස අත ගාලා අර මවගේ සිතට ආවැත්තුවා බ්‍රහ්මයා. පුතා ඔබ මාව ඊතර කළාවත් අන් අයට ඊතර කරවපන්. තමන්ට සාගරයේදී හිතුණ දේ අම්මත් ඒ විදිහටම කිව්වා. අන්න චේතනාව දෙඩිව පිහිටියා. එතකොට සම්බුදු බව කියන එක එහෙම ලේසි දෙයක් නෙවෙයි. අද කාලේ බුදු බව පැතීම තියෙන්නේ අහලානේ. අද කාලේ බුදු බව පැතීම තියෙන්නේ අහලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ දැන් ආචාර්ය මනුස්සෝ පොත් වහන්සේ තුල ওই කාරණාව හරි ලස්සනට විස්තර වෙනවා. මම හිතුවා ඒක මේ පින්වතුන්ට කියන්න ඕන කාරණාවක් කියලා. ඒ තමයි පින්වත්නි මේ පොත් වහන්සේගේ 23 වෙනි පිටුවේ බලන්න පැහැදිලිවම තියෙනවා. මෙහි ඊටා පැහැදිලිව දැක්ක හැකි තව දෙයක් ඇත්තේ. එනම් මේ තරුණයා තුළ බුදු වීමේ අදහස ඇති වූයේ බුදුවරයන් පිළිබඳව කතා ඇසීමෙන් නොවේ. ඒ තරුණයා බුදුරු ගැන දන්නේ. ආද බුදු බව පතන්නේ තව බුදුරජාණන් වහන්සේලා ගැන අහලා. ඒකයි වෙනස. ඊට පස්සේ මේ අදහස ඇති වූයේ අභිමානවත් චරිත කතා කියවීමෙන්ද නොවේ. අසවලාත් බුදු බව පතයි මාද බුදු බව පැතුව මනායයි අනුන් කොපි කිරීමේ අදහසින්ද නොවේ. බුදු බව පැතීම යනු ශ්‍රේෂ්ඨ දෙයකි. එනිසා මාත් බුදුවන්ට ඕනෑය කියාත් නොවේ. මේ බඳු අදහසක් මොහු තුළ නොතිබුණේය. එදා සිරුරෙහි තිබූ අංශු මාත්‍ර ජවය පවා හැම සිතවිල්ලක්ම පවා හැම හුස්ම පොදක්ම පවා කැප කරන ලද එකම එක් දෙයකට පමණි. එනම් මව් බේරා ගැනීමටය. ඔහු තුළ සියලු ලෝසත දුකින් මුදවා ගැනීමට එලෙසින් කැපවිය යුත්තේ යන අදහස වෙනත් ඈත ලෝකින් පැමිණි සිටිවිල්ලකි.
ඒතර නොපෙනෙන ලෝකේ මිනිස්යාගේ සිටිවිලි හසුරුවන ආකාරය ඔබට මේ විදිහට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ සකල මිනිසයා හුදෙකලාවේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඔවුන්ගේ සිටිවිලිත් එක්ක, ඔවුන්ගේ ගමන් මාර්ගයත් එක්ක මේ ලෝකෙත් එක්ක මොහොන බවක් තියෙනවා. මිශ්‍ර වුණ බවක් තියෙනවා. එතකොට පින්වත්නි මම කියන්න උත්සාහ කළේ සම්බුදු බව පැතීම. එතකොට කවදාවත් අහලා නැති, හිතලා නැති, දන්නෙත් නැති දෙයක් ගැන චේතනාව හටගත්තා. ඊට පස්සේ මේ විදිහේ ඒ අදිෂ්ඨානය බලවත් තිබ්බ අදිෂ්ඨානය පින්වත්නි ඊට අසංකේය කල්ප 16කට පස්සේ සුමේද තවුසානම් විදිහට ඉපදිලා දීපංකර පාද මූලයේ විවරණ ලැබුවා. එක දැන් ඒ කාරණාව කල්පනා කරනකොට තව දේවල් තියෙනවා. සමහර අය හිතනවනේ එම පුංචි ළමයි කියනවා මම මේ අනාගතේ මම මේ සටන් කරන්න යනවා. මම වෙඩි තියනවා. ඒක එහෙම කියනවනේ පස්සේ කාලේ අමතක වෙනවා. නමුත් එහෙම කිව්වත් ඒ වගේත් නැද්ද එහෙනම් කවදා හරි ඕන් ඒ තැනකට යොමු වෙන බීජයක් තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගෞතම බුද්ධ ශාසනය අවබෝධ කරන්න ඕන කියන අදහස අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගමින් ගමට විස්තර කිරීමත් එක්ක තමයි අපිට ඇති වුනේ. එතෙක් කරපු පින්කම් වලදී, එතෙක් කරපු කුසල් වලදී, එතෙක් කරපු යහපත් ක්‍රියාවලදී දෑත දෝත නල්ලි තියලා සාදු කියා පැතුවේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ඕනේ එකම ධම්ම සභා මණ්ඩපයකදී කියලා. ඒතර එහෙම පතන ඒවත් මනුෂ්‍යන්ගේ චේතනාත් එක්ක එකතු වෙ යනවනේ මොහ වෙනවනේ. එහෙනම් ඒ කරපු ප්‍රාර්ථනා අභිබවලා බලවත් වූ චිත්ත ප්‍රාර්ථනාවක් ඕන, අදිෂ්ඨානයක් ඕන. ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරනවා කියන එකට. ඒකයි මේ ගැම්ම එන්නේ නැත්තේ, ශක්තිය එන්නේ නැත්තේ, හැකියාව එන්නේ නැත්තේ. ඒ කියන්නේ අපේ ධර්මය අවබෝධ කරගන්න තියෙන ප්‍රාර්ථනාව දුබල වෙලා ඊට එහා වෙනත් ප්‍රාර්ථනා, වෙනත් අදිෂ්ඨාන. එදා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපාසෙ වෙනි කලල මත, මඩ කලල මත වැතිරිලා හිටපු මහ බෝධිසත්වයෝ සුමේද තාපසතුමාට භාග්‍යවතුන් වහන්සේ විවරණ ලබා දුන්නා. ඒ විවරණ මේ අනාගතේ බොහෝ කාලයක් ගියාට පස්සේ අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක් ගිය තැන ඔක්කාක කුලේ ගෞතම නමේ සම්බුදු වෙනවා කියලා සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අග්‍ර ශ්‍රාවකයන් වෙනවා කියලා දැන් බලන්න පින්වතුනි සම්මා සම්බුදුවරුන්ගේ ආශ්චර්යය. ඒ වෙනකොට සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයෝ පෙරම් පුරන්න හිතලවන්නේ. ඊට අසංඛේය 3කට පස්සේ තමයි සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයෝ තමන් අග්‍ර ශ්‍රාවක වෙනවා කියන චේතනාව ඇති කරගන්නේ. ඒකට අසංඛේය 3කට පස්සේ චේතනාව ඇති කරගන්න කෙනෙක් ඒ චේතනාවෙන් මෙහෙවන ලතු අනාගතයේ අග්‍ර ශ්‍රාවක වෙන බව ඒ චේතනාව ඇති කරගන්න අසංඛේය 3කට කලින් බුදු කෙනෙක් ප්‍රකාශ කරනවා. ආශ්චර්ය නේද? හරි සුමේද තාපසතුමා ඒ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු වචන ඒ විදිහට ඒ ආකාරයෙන් ඒ විදිහටම සිදු වුණාද නැද්ද? අසංඛේය 4කුත් කල්පලක්ෂයකින් එහා ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන දීපංකර බුදුරජාණන් වහන්සේ වදාළ සියලු දේවල් අකුරක් නැර සිද්ධ වුණා නම් ගෞතම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන දේශනා කළා දැන් අවුරුදු 2600යි. ඒ වගේ විදිහටම සිද්ධ වෙනවා. මේ 2600 මොකද්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා නම් අනාගතේ මේ සත්වය පිරිහෙනවා කියලා. ඒ නොවේද මේ? භාග්‍යවතුන් වහන්සේ වදාලා අනිත්‍ය නොවේද මේ අපි දකින්නේ? සත්වයාගේ පිරිහුණ ජීවිතේ නෙවෙයිද මේ දකින්නේ? කෙලෙස් උග්‍ර වූ ලෝකේ මිනිසයා කන බැටේ නෙවෙයිද මේ දකින්නේ? ඒකාන්තයෙන් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා යම් ප්‍රකාශයක් කරන්නේද ඒකාන්තයෙන් සත්‍යයි. ආශ්චර්යයි පින්වත්නි. ආශ්චර්යයි. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ මේ උග්‍ර තපස් ඇති මේ ජටිල තාපසයා අනාගතයේ ගෞතම නමින් සම්බුදු වෙනවා කියලා විතරයි. තාපසේ බුද්ධකාරක ධර්ම විමසන්ට එපමණයි. එතකොට පින්වත්නි අර බුද්ධකාරක ධර්ම කියන්නේ මොනවද කියලා අහලවත් නැහැ. එදාමයි සුමේධ තාපසතුමා සම්බුදු කෙනෙක් වඩිනවා කියලා හැවි.
ඒකට අහලවත් නැතුව අර දෙවියන් මිනිසුන් විසින් පුදන ලද මල් මත ඉඳලා මම ලෞතුරා සම්මා සම්බුදු වෙනවා කියන විවරණය සත්‍ය වචන ඇති සත්‍ය නාම වූ තථාගතයන් වහන්සේ වදාලා. එහෙනම් ඒ ඉලක්කේ කරා මා ගමන් කරන්න මා පිරිය යුතු ගුණධර්ම මොනවද කියලා දසපාරමිතාවෝ තමන්මයි විමසුවේ. කවුරුත් කියලා දීලා නෙවෙයි. තව කවුරුත් කියලා දීලා නෙවෙයි. දැන් අද බුදු බව පතන අය ජාතක කතා බල බල දසපාරමිතාව කොලේක ලියාගෙන තමයි පුරන්නේ. තමා තුලින්ම තමන්ම කල්පනා කළා. සම්මා සම්බුදු වීම පිණිස මා පිරිය යුතු ගුණධර්ම මොනවද? ඒ තමයි දානය. ඊළඟට සීලය. ඒ වගේම නෙක්ඛම්මය, ප්‍රඥාව, වීරිය, ඉවසීම, සත්‍ය, ඊළඟට අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව. මේවා පාරමිතාවක් විදිහට පුරන්න ඕන. මේ කාරණා 10මයි පුරන්න තියෙන්නේ වෙනත් දෙයක් නැත කියලා දස පාරමිතාව තමා තුළින්ම විමසුවා. යම්තාක් දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ දස පාරමිතා පුරලා නම්. අර බෝධිසත්වයෝ සුමේද තාපසතුමා තවක් කෙනෙක්ගෙන් අහන්න නැතුව ඒ කාරණා 10ම මට පුරන්න තියෙන මේ කාරණා 10ම කියලා තමා තුළින්ම විමසුවා කියලා යමක් ඇද්ද? ඝනකඩ බොල් මහ පොළොව සිලවෙන්න ගත්තා. තනියෙන් තේරුම් ගත්තා නේ කියලා පාරමිතා 10. දීපංකර තථාගතයන් වහන්සේ වැඩ හිටපු දන්හල කම්පා වුණා කියන්නේ. උපාසකේ සංඝයා ඇහුව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භූමිය කම්පා වුණේ කොමක් නිසාද? පින්වත්නි විවරණ ලබන ලද සුමේද තාපසයා තමා තුළින්ම තවක් කෙනෙකුගේ උපකාරයක් නැතුවම බුද්ධ කාරක ධර්ම තමා තුළින්ම වටහා ගත්තා. ඒ ආශ්චර්ය දෙයක් කියනවා. එතකොට සම්බුදු වෙන්න ඕන කියලා තවම පාරමිතාව පටන් ගත්තේවත් නැතුව පාරමිතා 10 තේරුම් ගත්තා නම් කාගෙන්වත් අහන්න නැතුව දස පාරමිතා පුරන ලද අපගේ භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරපු ධර්මයේ ගැන කොමටනම් සැක කරනවද? ඒ ධර්මය කොච්චර පාරිශුද්ධද? ඒ ධර්මය කොච්චර සත්‍යද? සුගතිය උපත පිණිස, දෙව්ලොව බඹලොව උපත පිණිස, මගඵල ලැබීම පිණිස, කෙලෙස් දුරු කර ගැනීම පිණිස යම් මාවතක් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ඒක ඒකාන්තයෙන්ම සත්‍යයි. මාක් නිසාදයත් මේ දේශනා කරන්නේ සම්මා සම්බුදුරේ සම්මා සම්බුදු වෙන්න පෙරම් පුරන්නත් කලින් ගුරු උපදේශයක් නැතුවම පාරමිතා 10 තේරුම් ගත්තා. අහලවත් නැතුව. මම මේ කියන දේ තේරෙනවද? වටහා ගන්න පින්වත්නි. ඒ අපි සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේගේ ආශ්චර්යමත් බව බලන්න. පුදුම සහගතයි. ඔවා දැනෙනවා මේ ආශ්චර්ය මනසෝපත කියවනකොට. හිතට දැනෙනවා. බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි කියලා. බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. ඊළඟට තව ලස්සන කාරණාවක් තියෙනවා. ඇතර මම අද ධර්ම දේශනාව මේ ආශ්චර්ය භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි කියන අසිරිමත් බව සූත්‍ර දේශනා ඇසුරින් ඉස්මතු කරන්න කියලා මට ලොකු ස්වාමීන් වහන්සේ ආශිර්වාද කළේ. මට ලොකු ස්වාමීන් තමයි මේ පාර පෙන්වුවේ. මට ලොකු ස්වාමීන් වහන්සේ තමයි මේ දිශාව පෙන්වුවේ. මෙන්න මේ දිශාවට යන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යමත් කියලා. භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි කියලා. ඉතින් මේ දිශාව දෙස බලනකොට මට එකපාරම ආශ්චර්ය මනසෝපතමයි පෙළුනේ. සූත්‍ර දේශනා ඇසුරින් ඉදිරියට යම් දහම් කරුණු ඔබට මම විස්තර කරන්න උත්සාහ කරනවා. අපිට මේ ධර්මය අහනකොට අපේ හිතට දැනෙනවා භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි කියලා. මේ ආශ්චර්ය මනස උතුම් පුත් වහන්සේ කියවගෙන යනකොට තව ආශ්චර්යයක් දැනුණා. ඒ තමයි විවරණ ලබන සූවිසි විවරණ කතාවේ හොඳට බලන්න මේවා අපිට දැනෙච්ච නැතිව පොතෙන් දැනෙනවා. මේ සූවිසි විවරණ විස්තර කරනකොට පුදුම සහගත දෙයක් තියෙනවා. ඒ තමයි හැම බුදු කෙනෙක්ගෙම විවරණ ගන්නවනේ. ඒ විවරණ ගත්තට පස්සේ සිද්ධ වෙන දෙයක්. ඒ තමයි ශක්විති රජ කෙනෙක් වෙලා විවරණ ගන්නවා කියන්නේ විජිතාවේ ශක්විති රජුරෝ. විවරණ ගත්ත දා ඉඳලා ආය කෙලෙස් සහිතව කාමයේ ඇසුරු කරන්නේ. එදාම ඉඳලා ආය කෙලෙස් සහිතව කාමයේ ඇසුරු කරන්නේ. එදාම පැවිදි වෙලා ඒ ශාසනය බබළුවනවා. යක්ෂයෙක් නම් ඒ යක්ෂයා ඉතික් කරගෙන හිටපු අකුසල් අත්හරිනවා. මුළු ජීවිතේම ශාසනයට කැප කරනවා.
ඒ යක්ෂයෝ ගැන පසක තියන්නකෝ. ඒ කාලේ විවරණ අරන් තිනවා මහා බෝධිසත්වයෝ සිංහෙක් වෙලා. ඒ සිංහයා දවස් 7ක් නොකා නොබී ඒ ශාස්ත්‍රුන් වහන්සේ මහා සංඝයා දෙසත් බලාගෙන සිටිනවා. එතනදීන් තමයි තථාගතයන් වහන්සේ විවරණ දෙන්නේ අනාගතේ ගෞතම නමින් සම්බුදු වෙනවා මේ සිංහරාජයා කියලා. ඒ වචනේ ඇහිච්ච ගමන් එදා ඉඳලා ගොදුරු හිව්වේ නැහැ. නිරා ආහාරව එතන සිටම මැරිලා යනවා. ප්‍රාණඝාතක කර්මය කරන්නේ නැහැ. ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඒ විවරණ ශ්‍රී ලැබිච්ච ගමන් ඒ බුද්ධ වචනේ කවන සවනට ශ්‍රවණය වුණ ගමන් එතනින් එහාට අකුසල් කරන්නේ. නාගරාජෙක් අතුල නැහැ. විවරණ ශ්‍රී ලැබලා තියෙනවා. එදිනින් එහාට නාගයන්ගේ ලාමක ගති ඔහු තුල නැහැ. කාමයට ලොල් වෙලා කාමයෙන් දැවි දැවි ලාමක ගතියත් එක්ක ඒ නාගරාජය දැන් පස්සේ වාසය කළේ නැහැ. ඔහුට සංස්කාරයක් විදිහට රැස් කරගත්ත දෙයට තියෙන නාග ශරීරය මිසක් හිතෙන් ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට. එක බුද්ධ ශාසනයක්වත් ඒ මග හැරෙන්නේ ශාසනය බබලවන්නේ නැතුව. බ්‍රාහ්මණෙක් වෙලා ඉපදිලා, රජ කෙනෙක් වෙලා විදිහට ඉපදිලා, ඊළඟට තාපසයෝ විදිහට ඉපදිලා, ඊළඟට රජවරු විදිහට ඉපදිලා, බ්‍රාහ්මණයෝ විදිහට ඉපදිලා, කොයි විදිහට ඉපදුණා විවරණ ශ්‍රී ලැබුණ මේ මිනිස්සෙක් විදිහට ඉඳලා නම් පැවිදි වෙනවාමයි. බුද්ධ ශාසනයක් පැවිදි නොවි අත්හරින්නේ නැහැ. පැවිදි නොවි අත්හරින්නේ නැහැ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයක පැවිදි නොවි අත්හරින්නේ නැතුව ඒ ශාසනයේ බබළුවමින් යන මේ මහා බෝධිසත්වයෝ සම්මා සම්බුදු බවට පත් වුණා නම් පින්වතුනි මේ බුදු සසුන අතහරින්න එපා. බුදු සසුනක් අතහරින්න නැතුව යන අයටයි විමුක්තිය තියෙන්නේ. බුදු සසුනක් අතහරින්න නැතුව යන අයටයි සසර දුකෙන් නිදහස් වීම තියෙන්නේ. මේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන යුගයේ අත්හරින්න එපා. අනාගතේ හරි ඔබට මේ බුද්ධ ශාසනයේ පිහිටක් පිළිසරණක් ලැබෙනවා කියන්නේ යම් සාක්ෂියක් තියෙනවා නම් ඒ ඒකාන්ත සාක්ෂිය තමයි මේ බුද්ධ ශාසනය අත්හරින්නේ නැති බව. මේ යුගයේ ශාසනයට මුල් තැන දෙන බව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට පිළිවෙත් පුරන බව. මේ අවස්ථාව මගේ හැරිට දෙන්න එපා. අපි සරණ ගියේ භාග්‍යවත් වූ අරහත් වූ ආශ්චර්ය මනුස්ස රත්නය වන තථාගත සම්බුදුරජාණන් වහන්සේ කිසිම බුද්ධ ශාසනයක් බබලවන්නේ නැතුව අත්හැරියේ නැහැ. කිසි අත්හරින්නද? ඒ උත්තමයාගේ ජීවිතේ හැඩ ගැහෙන්නේ සම්බුදු බවටනේ. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. ඒ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. සියල්ල අත්හරිනවා. සක්විති රජකම අත්හරිනවා. සත්ත්ව රතනයන්ගෙන් යුතු ආකාශචාරී වූ ඇත්තු අස්වැයෝ ඇති මාණික්‍ය රත්න අහසේ පහළ වෙලා තියෙන මුළු පෘථිවියම තමගේ වසඟේ පවත්වන තමන්ට යටත් වූ මහා අධිරාජ්‍ය වූ සක්විති රජතුමා. දිව්‍ය භෝජනයන්ගෙන් කාමසැප විඳින සක්විති රජතුමා. මනුස්ස ලෝකේ වැඩිම සැපය, මනුස්ස ලෝකේ වැඩිම කාමසැපය විඳින්නේ සක්විති රජතුමා. ඒ ඔක්කොම අතහැරලා පාත්‍රය අතට ගන්නවානේ. අර විවරණ ශ්‍රී ඉදිරියේ මනුස්ස ලෝකේ මහා සැප සුඛ සහගත සිනිදු වස්ත්‍රය දරන්නේ සක්විති රජතුමා. ඒ සියල්ල අත්හැරලා පාංශකුල චීවරය දරනවානේ. සොඳුරු පලස් මත රම් මිරිවැඩි සංගල පයලා ගමන් කරන සක්විති රජුරෝ. ඒ මිරිවැඩි සංගල අත්හැරලා වහන් නැති පයෙන් ගෙන්ගෙට පිඬුසිඟා වඩිනවානේ. පුදුම සාගතයි. ඒ වාගේ අත්හැරියා. සම්බුද්ධ ශාසනය ඉදිරියේ අත්හැරියා. තමන් සම්බුද්ධ ශාසනය බබලවන කෙනෙක් වුණා. ඒ කසාවත බබලවන කෙනෙක් වුණා. ඒ විදිහට අත්හැරී සක්විති රජකම ලැබී තියෙද්දින් අත්හැරියා නම් සිදුහත් කුමරු ගිහිගේ අත්හැරීම පුදුමයක් නෙවෙයි. පුදුමයක් නෙවෙයි. ඉතින් පින්වත්නි මේ විදිහට දැන් සම්බුදු බවට පත් වෙන හැටි මම මේ බුද්ධත්වය ගැන කියන්නේ. ඊළඟ දේ තමයි මේ ජීවිතේ අපි දෙසම බලන්න. අපිට එක අරමුණක කොච්චර දවසක් ඉන්න පුළුවන්ද කියන්නේ ඔන්න තරහ ගන්න නැහැ කියලා හිතනවා. හැරෙනකොට තරහයි. මම නම් ඔන්න හොඳට හිත සංවර කරගෙන ඉන්නවා කියනවා. මේ හැරෙනකොට අසංවර වෙනවා. අපේ චිත්ත අදිෂ්ඨාන
අපි ඉදිරියේම බොඳ වී ගිය හැටි 100,000 වාරයක් අපි දැක්කා. ඒක අරමුණක ඉන්න බෑ. ඒක අදිෂ්ඨානයක ඉන්න බෑ. පෙරුම් පුරලා මහාන වෙන්න එන කෙනා ටික කාලෙකින් සමහරලාට අමාරුයි කියලා යනවනේ. අඬලා දොඩලා දෙමව්පියන්ගෙන් කැමැත්ත අරගෙන මේ එන ඉලන්දාරියා ටික කාලෙකින් ආයෙත් කාමේ මතක් කරලා යනවා. පහදින්න පින්වත්නි, ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් එකම එක අදහසකින් ආවා. කවදාවත් වෙනස් වෙන්නේ. ඒ තමයි මම සම්මා සම්බුදු බවට පත් වෙනවා. මම ඊතර වෙලා අන්නයත් ඊතර කරපුවා. එතකොට අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් එකම අදිස්ථානයෙන් පැමිණියා කියලා යමක් ඇද්ද? ඒකාන්තින් ඒ භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි. ඒ නිසා එකම අදිස්ථානයෙන් ඉන්න බැරි සියලු දෙනා සරණ යන්න ඒ ආශ්චර්යවත් වූ භාග්‍යවතුන් වහන්සේම බුදුරජාණන් වහන්සේම සරණ යන්න. මේ හිතවල තියෙන ලාමක ගති, කුහක ගති, දීන ගති, ලාමක ගති මේවට පහර දෙන්න නම්, මේවා සෝදා හරින්න නම් එවැනි එකම එක ලාමක බවක්, දීන බවක් නැති ඒ ශ්‍රේෂ්ඨ මහා පුරුෂයාණන් වහන්සේ සරණ යන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඔයාලගේ කෙරෙට්ටු පැත්තක තියාගන්න. තම තමන්ගේ චරිත කතාව පැත්තක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න. ඒ සුමේද තාපසතුමා මඩ කලල මත වැතිරිලා මඩ දිහා නොබලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන බුදුරජාණන් වහන්සේ දෙසම බැලුවා. අන්න එතනදී වදාලා මේ පුරුෂයා අනාගතේ සම්බුදු වෙනවා. ඒ නිසා ඔයාලගේ මඩ කලල පස්සෙක දා. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසම බලන්නයි. ඒ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. ඒ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. ඉතින් පින්වත්නි, කිසිම මේ අසංකේය හතර තුල කිසිම අභෞවියක නොහිඳ, කිසිම කාම විකෘතියකින් බැට කන් නැතුව, අසාමාන්‍ය භවකින් බැට කන් නැතුව පවිත්‍ර ජීවිතයක් එක්ක පෙරුම්දම් පෙරුයි. කිසිවෙකුට ලං විය නොහැකි දානය, කිසිවෙකුට ලං විය නොහැකි ලෙස සිල් පිරුවා. කිසිවෙකුට ලං විය නොහැකි විදිහට අබිනිෂ්ක්‍රමණය කළා. ගෙදරින් පැන් කෙන්ඩි අරන් තපසට යනවා. ආයේ කවදාවත් ගෙදර දෙස බලන්නේ. ඒ ගම දෙස බලන්නේ. ඥාතින් දෙසවත් බලන්නේ. අද තියෙන්නේ කුමන නෙක්කම්මයක්ද? අද ගෙවල් දොරවල් වලින් ආවට පස්සේ පහුවදා කෝල් කරන්න පුළුවන්. ඒ ඥාතින්ට ඇවිල්ලා බලන්න පුළුවන්. අපිටද ගිහිල්ලා බලන්න පුළුවන්. වගතුක හෝදුවාවල් හැමතැනින්ම ලැබෙනවා. අද කුමන අත්හැරීමක්ද? එදා අත්හැරලා ගියාමයි. අම්මා කවුද, තාත්තා කවුද, ඥාතින්ට කොහොමද උනේ මොකවත් දන්නේ. එකම එක තැනයි තියෙන්නේ. බඹසර රකිමින් තපස් රකින්න එක. ඒ නෙක්කම්මේ සුළුපටු දෙයක් නෙවෙයි. ඒ නෙක්කම්මේ සුළුපටු දෙයක් නෙවෙයි. මේ නිසා මේ නෙක්කම්මේ පිරුවා කිසි කෙනෙකුට ලං වෙන්න හැකි විදියට. ඒ විදියට නෙක්කම්මේ පුරුදු කළා නෑ සාරිපුත්තයන් වහන්සේවත්, මොග්ගල්ලාන උත්තමයන් වහන්සේවත්, මහා කස්සපයන් වහන්සේවත්. මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන අතර සකල ශ්‍රාවක සංඝයා නෙක්කම්මේ පුරුදු කළා නම් සංසාරේ ඒ වැලි කෙටියක් වගේ මහා බෝධිසත්වෝ තනියෙන් මහා මෙරකටත් එහා නෙක්කම්මේ පුරුදු කළා. ඒකයි පාරමිතා කියන්නේ. ඒකයි පාරමිතා කියන්නේ. එතකොට ප්‍රඥාව, ඊළඟට වීරිය, ඉවසීම, සත්‍ය, අදිෂ්ඨානය, මෛත්‍රී, උපේක්ෂා. මේ විදිහට සෑම ජීවිතයකම ගුණධර්ම වඩා තිරිසන් සතෙක්ව ඉපදුන ජීවිතේ පවා මගපල නුවණට සම්බුදු බවට වඳිනවා. ඒ මෝර ජාතකය. ඒ රණ මොනරා උදේට අවදි වෙන්නේ, සවසට නිින්දට යන්නේ මේ විදිහට ගාථා පවසා. මේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ. යම්කිසි බ්‍රාහ්මණයෙක් ඉන්නවා නම් සියලු ධර්මයන්ගෙන් ඊතරට වැඩිය ඒ උත්තමයන් කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා, බුදුරජාණන් වහන්සේ කියලා. ඒ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ. ඒ උත්තමයට নমස්කාර වේවා. බුද්ධ කියන වචනේට වැඳ වැඳ හිටියා තිරිසන් ලෝකෙ ඉදිමු. තේචමම් පාලයන්තු මාව රකින්න බුදුරජාණන් වහන්සේට බාරයි. පුදුම සහගතයි මේ මොනරෙක්. ඒ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේචමම් පාලයන්තු නමතු බුද්ධාණං.
බුදුවරුන්ට නමස්කාර වේවා. නමතු බුද්ධා නමතු බෝධියා. ඒ අවබෝධයට නමස්කාර වේවා. නමෝ විමුක්තානං නමෝ විමුක්තිය. විමුක්තියට පත්වෙච්ච අය ඉන්නවා. සතර මඟඵල සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්. ඒ රහතන් වහන්සේලා. මේ විමුක්තිය තියනවා මහ නිවන. ඒ සියල්ලට නමස්කාර වේවා. අවුරුදු 700ක් උවදුරක් නැතුව සිටියා බුදුවරුන්ට වැඳ වැඳ. ඒ නාමයට විමුක්තියට නිවනට වැඳ වැඳ. එහෙමයි සසරේ පැමිණි අපේ මහ බෝධිසත්වයෝ. ඉතින් පින්වත්නි මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව කාලය ගැනම සිහි කරනකොට අතපය කපද්දී කඳුලක් නොසලා තරහා නැතුව මේ සිතෙන් හිටපු අවස්ථාව. අර ධර්මපාල මහා කුමාරයා සාන්තිවාද ජාතකය ඇස් ගලවලා දුන්න ජීවිත, දල දෙක කපා දුන්න ජීවිත, මහ පොළොව සොලවා දරුවන් දන් දුන්න ජීවිත. බෝධිසත්ව ජීවිතේටම පහදින එක ආශ්චර්යයි. සම්බුදු ගුරුන් ගැන කවර කතාවද? බෝධිසත්ව ජීවිතේත් ආශ්චර්යයි. පොළොව කම්පා වෙවි දන් දෙනවා. ඒ නිසා අපි සරණ ගිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තේම ආශ්චර්යයි. ඒ නිසා ඔබගේ ජීවිතේට මේ වදනත රැවුදෙන්න හිතට ගන්න. ඒ තමයි මේ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. ඒ ආශ්චර්ය වූ භාග්‍යතුන් වහන්සේ මම සරණ යනවා. දිවිහිමියෙන් සරණ යනවා. බුදුරජාණන් වහන්සේ සරණ යෑමම අපගේ ජීවිතේ දුකින් මුදවනවා. දුක් විඳින්න අකමැති, දුකෙන් නිදහස් වෙන්න කැමැති. සුපින්වතුනි බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඒ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ සරණ දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු අපට අහිමි නොවේවා. තව තව අහන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන. තව ඉගෙන ගන්න. තව පහදින්න. බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට මේ හිත ඍජු වෙලා ඔබ ශාසනය උරුමකාරයෙක් බවට පත් වෙවි. ඒ සඳහා ඔබට වාග්ය ලැබේවා කියලා සිතනවා.